මේ දවස්වල ගොඩක් වෙලාවට අහන්න ලැබෙන දෙයක් තමයි ස්ටුඩන්ට් වීසා එක රිෆියුස් වුණා, ස්ටුඩන්ට් වීසා එක කැන්සල් වුණා කියන එක. ඉතින් මේ දෙකේ වෙනස පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න හිතුණා ඔයගොල්ලන්ට. ස්ටුඩන්ට් වීසා රිෆියුසල් එකක් කියන්නේ ඔයා මොකක් හරි රික්වයර්මන්ට් එකක්, වීසා රික්වයර්මන්ට් එකක් මීට් වෙන්නේ නැතුව ඔයාගේ වීසා එක රිෆියුස් වෙන එක. ඒක ඔයාගේ ජෙනුයින් ස්ටුඩන්ට් වෙන්න පුළුවන්, ෆයිනෑන්ස් වෙන්න පුළුවන්, ඉංග්‍රීසි වෙන්න පුළුවන්, ඇකඩමික් වෙන්න පුළුවන්. නමුත් වීසා කැන්සලේෂන් එකක් කියන්නේ ඔයාට වීසා එකක් ග්‍රාන්ට් වෙලා තියෙනවා. ඔයා ඊට පස්සේ වීසා එකේ මොකක් හරි කන්ඩිෂන් එකක් බ්‍රීච් කරලා තියෙනවා. ඉතින් වීසා රිෆියුසල් එකකදී ඔයා ඕස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙක් නම් ඔයාට ART එකට යන්න පුළුවන් අපීල් කරන්න. ඔයා ඕවර්සීස් ඉන්න කෙනෙක් නම් ඔයාට නැවත වීසා එකක් ඇප්ලයි කරන්න පුළුවන්. නමුත් වීසා කැන්සලේෂන් එකකදී ඔයාට 3 year ban period එකක් හම්බ වෙනවා. ඒකට අපි කියන්නේ exclusion period කියලා. ඒ 3 year ban එක ඇතුළත ඔයාට ඕස්ට්‍රේලියාව ඇතුලේ හෝ ඕස්ට්‍රේලියාවෙන් පිට හෝ ඔයාට කිසිම වීසා එකක් ඇප්ලයි කරන්න බැරිව යනවා. ඉතින් අනිත් දේ තමයි ඔයා ඕවර්සීස් සිද්ධි වීසා එක කැන්සල් වුණොත් ඔයාට නැවත ඕස්ට්‍රේලියාවට එන්න බැරුව යනවා. ඉතින් ඒක නිසා වීසා රිෆියුස් වුණාට ප්‍රශ්නයක් නැහැ. නමුත් කැන්සලේෂන් එකක් කරගන්න එපා. මොකද වීසා කැන්සලේෂන් එකක් වුණොත් ඒකෙන් ලොකු ඉම්පැක්ට් එකක් ඔයාගේ ෆියුචර් වීසාස් වලටයි, ඔයාගේ කැරියර් එකටයි, ඔයාගේ හැම දෙයකටම බලපාන. ඉතින් ගොඩක් වෙලාවට මම කියන්න කැමතියි ස්ටුඩන්ට්ස්ලා ඕවර්සීස් යනවා. ඕවර්සීස් ගිහිල්ලා ඒගොල්ලෝගේ ස්ටඩි රික්වයර්මන්ට්ස් එහෙම නැත්නම් එන්රෝල්මන්ට් එක මේන්ටේන් කරන්නේ නැහැ. එහෙම වුණොත් ඒගොල්ලෝ වීසා එක කැන්සල් කරනවා. කැන්සල් කරොත් මතක තියාගන්න ඔයාට නැවත ඕස්ට්‍රේලියාවට එන්න විදියක් නැතුව යනවා.